පුරාන් දින් එද මේ රාජංගනේ වැව්වල පීනපු අය අපි. උදේට තවත් මේ එහා පැත්තේ දකුණු යුරිනේ අපි අපේ යාළුවන් එක්ක අපි එකට ගෙවතු තැන්නේ. අලුත් නෙමෙයි. අපේ හම්බුනේ අපි දන්නා මෑත කාලේ ලංකාවේ විශාලතම වියසෙහි සිටුනේ. පළාත් කීපයක් කරනකොට ඩිස්ට්‍රික්ට් කීපයක් කරනකොට අනිත් සියලු ඩිස්ට්‍රික්ට් වල මේ විපතපත් මේ විපත විසින් අපේ වාරි කර්මාන්තයට, කුස කර්මාන්තයට, සත්පානයට, කුඩා ව්‍යාපාරවලට, සාමාන්‍ය ජන ජීවිතයට, අධ්‍යාපන සෞඛ්‍ය සේවාවන් සැපයීමට, විදුලිය, පාරවල් මේ ශේෂ්ත්‍ර ගණනාවක විනාශ සිද්ධ වුණා. අපිට පුළුවන් මේ විනාශයෙන් පසුව ආකාර කීපයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එකක් විනාශය සිද්ධ වුණා නේද කියලා කනස්සල්ලේ කනගාටුවෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විනාශයෙන් පස්සේ ඒ තිබුණු ජීවිතයටම අපිට ගේන්න පුළුවන්. එහෙම නැත්නම් විනාශයෙන් පස්සේ තිබුණට වඩා හොඳ රටක්, තිබුණට වඩා හොඳ ජීවිතයක් අපි උරුම කරගන්නවා. අපි තෝරාගෙන තියෙන තුන්වෙනි පාර. අසීරුවෙන් නුවත් මේ ව්‍යසනයෙන් පස්සේ අපි කළ යුතු වන්නේ ව්‍යසනයට වඩා හොඳ ජීවිතයක්, හොඳ ආර්ථිකයක් අපේ ගම්වල පුරවැසියන්ට උරුම කරලා දෙන්න තමයි අපේ අපේක්ෂාව. විශේෂයෙන් මෙතනින් වැඩිහිටි අම්මලා තාත්තලා අපි කවුරුත් දන්නවා මේ ආර්ථිකය කොතර වැදගත්ද කියලා. මීට අවුරුදු 3කට 4කට කලින් අපේ ආර්ථිකය ඇතිවෙච්ච කඩා වැටීම, බිඳ වැටීම, අරුබුදේ හේතු කොටගෙන විශාල ලෙස අපේ රටේ ජනතාව පීඩාවටපත් වුණා. මතක නේද? තෙල් නැතිවීම, විදුලිය නැතිවීම, ගෑස් නැතිවීම, අත්‍යවශ්‍ය දේස් කිරිපිටි ආදී දේවල් අහිමි වීම ආදී විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. ජනතාව ඉවසුවේ නැහැ. Tamanta මෙච්චර ආර්ථික පීඩනයකටපත් වුණාට පස්සේ ජනතාව ඉවසුවෙත් නැහැ, ඉවසන්න ඕනෙත් නැහැ. මොකද මේ ව්‍යසනයේට මේ ගම්වල ජීවත් වෙන අම්මලා තාත්තලාගේ කිසි දායකත්වයක් නැහැ. ඒ ව්‍යසනේ අම්මලා තාත්තලා හදපු එකක් නෙවෙයි. ඒක ස්වභාවික ව්‍යසනයකුත් නෙවෙයි. ඒක අපේ පාලක කණ්ඩායම් විසින් හදපු ව්‍යසනය. ඒ නිසාම අපේ ජනතාව මොකද කරේ? ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාව පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරලා ඒ ව්‍යසනයට වගකිය යුතු පාලක කණ්ඩායම් පළවැහැරේ. ඒක තමයි වැදගත් අපේ රටේ දේශපාලන හැරවුම. හැම පාලකයාටම පාඩමක් උගන්වලා තියෙනවා. පාලකයා ඉන්නේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ ජීවිත උසස් කිරීම වෙනුවෙන්, හොඳ රටක් නිර්මාණය කිරීම වෙනුවෙන්. එහෙම නොවන තමන් වටා ඉන්න චෞර කණ්ඩායමක් ආරක්ෂා කරන, ඒගොල්ලෝ පෝෂණය කරන දේශපාලනයකට අපේ රටේ ජනතාව යලි ඉඩ නොදෙන බව තමයි ඒ ඉතිහාසය අපි ඔප්පුවලා තිබෙන්නේ. ඒක කොච්චරද කියනවා නම් පසුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ මේ ගම්වල ජනතාව පෙරට ඇවිල්ලා ඒ පැරණි දේශපාලනය පරාජයට පත් කරලා අපිව තමුන්නාන්සලා විසින් තෝරාගත්තා. අපි තෝරාගෙනට තමුන්නාන්සලාට අපි කරේ බලාපොරොත්තුවක් තිබුණා. අපේ රටේ නීති විධානය ආධිපත්‍ය තහවුරු කරන්න, වංචා දූෂණ වලින් තොර රාජ්‍යයක් හදන්න, මේ මත්කුඩු ව්‍යසනයෙන් අපේ දරුවන් බේරගන්න, අපේ රටේ ආර්ථිකය හදන්න, හොඳ අධ්‍යාපනයේ සෞඛ්‍ය ගොඩනැගීම පිළිබඳව අපේක්ෂාවක් අපේ රටේ ජනතාවට තිබුණා. ඒ නිසා අපි ආණ්ඩුවකට බාර අරන් තිබෙන්නේ තමුන්නාන්සලා අපිට ඡන්ද දිනකොට දීපු ජනවරම. ඒ අපේක්ෂාව, ඒ බලාපොරොත්තු ඉටු කිරීම තමයි අපේ වගකීම කියලා අපි කල්පනා කරනවා. ඒ අනුව තමයි අපි මේ පාලනය කරමින් යන්නේ. ඒ අනුව අපිට 2025 වසර වෙනකොට මොකද වැදගත්ම දේ ආර්ථිකේ කඩා වැටුණු තැනක සමාජ ආරක්ෂාව ඇති වෙන්නේ නැහැ. ආර්ථිකේ කඩා වැටුණු තැනක නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න බෑ. ආර්ථික කඩා වැටුණු තැනක අපරාධ ගහණය වෙනවා. ආර්ථික කඩා වැටුණු තැනක රෝගී සම්පන්න මිනිසුන් ඇති වෙනවා. ආර්ථික කඩා වැටුණු තැනක නූගත් ජන සමාජයක් ඇති වෙනවා. එනිසා අපේ සමාජ ගොඩනැගීමේ ප්‍රධානතම තැන තමයි අපි ශක්තිමත් ආර්ථිකයක් හදාගන්නේ. අපි බැලුවොත් උසස්සේ සම්මත ජන ජීවිතයක් හිමිකම් කෙන හැම රටකම ප්‍රධාන සාධකය තමයි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගෙන තිබීම තමයි මිනිසුන්ගේ ජීවිත උසස් වෙලා තියෙන්නේ.
නිසා අපේ අභිප්‍රාය වෙලා තිබෙන්නේ ශක්තිමත් ආර්ථිකයක් අපි හදන්න ඕන. පහුගිය 2025 වසර ගත්තාම අපි හිතනවා අපේ රටේ දත්ත ඇතුලේ මෙතෙක් ඉතිහාසයේ ඉතාමත් හොඳම දත්ත වාර්තා කරලා තියෙනවා. ආදායම ගත්තොත් වැඩිම ආදායම. විදේශගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් ගත්තොත් වැඩිම ඩොලර් ප්‍රමාණය. අයවැය පරතරය ගත්තොත් 77න් පස්සේ අඩුම අයවැය පරතරය. ඒ වගේම ගත්තොත් අපි අපනයන ආදායම ඉහළ ගියපු අවුරුද්ද. සංචාරකයන් වැඩිම ආපු අවුරුද්ද. ඒ නිසා අපි කෙමින් අපේ රටේ ආර්ථිකේ කඩාවැටුණු ආර්ථික අපි ගොඩනගමින් ආපු වෙලාව. අපි තාම සුබවාදී බලාපොරොත්තු සහිතව මේ ආර්ථිකේ ගොඩනගමින් ආවා. අන්න ඒ වගේ වෙලාවක තමයි මේ ව්‍යසනය සිද්ධ වුනේ. ඒක යම් ප්‍රමාණයකට අපේ ආර්ථිකයට යම් මරුපහරක් එල්ල වෙනවා. ඒත් අපි අපේක්ෂා නොකරපු අපේ සැලසුම් වල නොතිබුණු නමුත් හදිසි ආපදා තත්ත්වයක් මතුවලා තිබෙනවා. හැබැයි රටක ආර්ථිකයක් හදන්න ඕනත් ඒකට තමයි. හදිසි ආපදා තත්ත්වයක් මතුවෙන එකට ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රමාණය ආර්ථිකයක් අපි හදලා තියෙනවා. එහෙම නැතුව ස්වභාවික ව්‍යසනය මුළුමනින්ම අපිට පාලනය කරන්න බෑ. ගම් වතුර නායම් නේද සමාජ දේවල් අපිට පාලනය කරන්න පුළුවන්. මේක මුළුමනින්ම පාලනය කරන්න බෑ. ඕනෑම රටක් ඔරොත්තු දෙන ආර්ථිකයක් හදන්න නම් එවැනි ස්වභාවික ව්‍යසනය වසංගතය වෙන්න පුළුවන්, ස්වභාවික ජලගැලීම් වෙන්න පුළුවන්. ඒවට ඔරොත්තු දෙන අපි ආර්ථිකයක් හදන්න ඕනේ. ඒක තමයි අපි ශක්තිමත් ආර්ථිකයක් කියලා කියන්නේ. ඉතින් අපි පය තබමින් තිබුණේ ආර්ථිකේ ගොඩනගමින් තිබුණු වෙලාව. ඒ වෙලාවක තමයි අපිට මේ ව්‍යසනය සිද්ධ වුනේ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ලෝක බැංකුව වාර්තාවක් ඉදිරිපත් කළ තියෙන මේ ව්‍යසනයේ ප්‍රමාණය ඩොලර් බිලියන 4.1ක් කියලා. රුපියල් වලින් ගත්තොත් ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 100 1300ක් බිලියන 1300ක වගේ විනාශයක් මේකෙන් සිද්ධ වුණු බව දැන්ට වාර්තා කරලා තිබෙනවා. අපි නැවත මේක ගොඩනගන්න ඕනකම තිබෙනවා. අපි අපේක්ෂාව මොකක්ද? නැවත එම ජනතාවට තමන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් වේගෙන් එන්න ඕනේ. මොකද වගා කරලා තමයි ජීවත් වෙන්නේ. නැවත කුමර වගා කරන්නේ. සත්තු ඇති කරලා තමයි ජීවත් වෙන්නේ. නැවත සත්තු ඇති කරන්න පටන් ගන්න ඕනේ. කුඩා ව්‍යාපාරිකයෝ තමයි ජීවත් වෙන්නේ. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒ නිසා අපි සමස්තය ගත්තොත් මේ ව්‍යසනයෙන් ඉතා ඉක්මනින්ම මිදීම සඳහා අපි රුපියල් කෝටි 50000ක් වෙන් කළා දෙන මේ අවුරුද්ද. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙවැනි ව්‍යසනයකට මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළා නෑ. ඒ වෙනකීමට හැකියාව ලැබුණ මොකක් නිසාද? අර 2025 අපි අත්පත් කරගත්තු ආර්ථිකයේ හයිය තමයි අපිට මේ මුදල් ප්‍රමාණය වෙන් කිරීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ. මම මේ ඉස්සුරිවන්ත වෙන්න ඕන. විශේෂයෙන්ම අපේ රටේ බදු ගෙවන ජනතාව. මේ සල්ලි මගේ සල්ලි හරි කාගේවත් සල්ලි නෙවෙයි. අපේ රටේ බදු ගෙවන ජනතාව. සමහර තමන්ගේ වැටුපෙන් 3න් එකක් විතර ආණ්ඩුවට දෙනවා. එහෙම නෙවෙයි. තමන් උපයා ගන්න වැටුපෙන් 3න් එකක් විතර බදු ලෙස ගෙවනවා. ව්‍යාපාරිකයන් බදු ලෙස ගෙවනවා. ඒ තමුන්නාන්සලා කන්න බොන්න ගන්න මේ වගේ බදු තියෙනවා. ඒ මුදල් තමයි මේ තියෙන්නේ. එහෙම නැතුව මේවා අපේ පෞද්ගලික ධනෙ නෙවෙයි, මේවා මේ මහ ජනතාව එක්රැස් කරපු ධනෙ. නිසා ආණ්ඩුවකට අපිට පැවරී තිබෙන වගකීම තමයි මේ භාණ්ඩාගාරයට එන හැම රුපියලක්ම මේ රටේ ජනතාවගේ සල්ලි. ඒ නිසා අපි හැමදාම පොරොන්දු වෙලා තියෙන අපේ ආම්දුරන් වහන්සේ භාණ්ඩාගාරයට එන සල්ලි අපි නේද අපේ සාංගික දීපල වගේ. සාමාන්‍ය අපේ ගම්වල සංස්කෘතියක් තියෙනවා, අපි සාංගික දීපලට අත තියන්නේ. එහෙමනේ. නේද? පන්සල් වල වැටමායිම් තිබුණේ ඉතිහාසෙ. දැන් නම් ගන්නෑ. තාප්පු බඳ පන්සල් තිබුණේ. පන්සල් විවෘතයි. එයි. අපේ ජනතාව පන්සලට අත තියන්නේ සාංගික දීපල. අන්නේ හා සමාන ලෙසම අපි මේ භාණ්ඩාගාරයේ හැම රුපියලක්ම සාංගික දීපල බලා ගන්නවා වගේ බලා ගන්නවා. ඒක මම ඔයගලන්ට සාහිත්‍ය ඒ මොකක්ද කියන්නේ? ඒ ධනය නැවත පෙරලා තමුන්නාන්සලට යොදවන්න ඕන. ඒ අනුව තමයි අපි මේකට කෝටි 50000ක් වෙන් කරා 25 මේ 26 අවුරුද්දට. කලින් අවුරුද්දේත් අපි කෝටි දෙසැම්බර් මාසෙත් කෝටි 10000කට ආසන්න ප්‍රමාණයක් අපි වියදම් කරන්න සැලසුම් කරලා තිබුණා. විශාල වැඩ කොටසක්. ඒකද අපි ඉස්සරලම කල්පනා කරනවා පාරවල් ටික හදන්න ඕන, පාලම් ටික හදන්න ඕන. සමහරව తాවකාලිකව. తాවකාලිකව තමයි හදන්න වෙන්නේ. නේද? සමහර පාලම් වැලි කොට්ට දාලා ගම්මාන වල මිනිස්සු එකතු කරලා හදලා තියෙනවා. හැබැයි ස්ථිර පාලමක් තියෙන්න ඕන. හැබැයි తాවකාලික පාලමක් අපිට අවශ්‍ය පරිදි අපි හදා ගන්න ඕනකම තිබෙනවා. తాවකාලික වැඩ කොටසක් කරලා ඉතා ඉක්මනින් අපි වාරි මාර්ග, මේ පාරවල් පද්ධතිය, පාලම්, රේල් පාර ඒවා හදන්න මුදල් වෙන් කරලා තිනවා. දැන් මේ අදාළ ආයතන ඒකට අවශ්‍ය නැ සැලසුම් හදමින් තිබෙනවා. සැලසුමක් අපිට ඕන, ප්ලෑන් එකක් ඕන කොහොමද කරන්න කියලා අපි මේ වැඩ ටික කරමින් ඉන්නවා.
ඊළඟ විශේෂම ජනතාවගේ ආර්ථිකය අපේ ප්‍රධාන ඉලක්කය බවට පත් වුණේ මේ මහා කන්නේ යලි වගා කරන්න ඕන. මොකද මේ ව්‍යසනයේ සිද්ධ වුණේ මහා කන්නේ ආරම්භයේ. එතන මේක පෙබරවාරි මාර්තු වගේ වුණා නම් අපිට අස්වැන්න එල්ලන කාලේ තමයි මේ ව්‍යසනයේ සිද්ධ වෙන්නේ. ඒක අපිට බරපතලයි මේක. හැබැයි දැන් පළමු ඊය හාලා තිබුණු කුඹුරු යට වුණා. එතන පැලගොයිලු කුඹුරු යට වුණා. නේද? නිසා අපි හිතුවා මේ මහවැලි කලාපය අපිට දෙසැම්බර් 31කට කලින් යලි වගා කරන්න පුළුවන් නම් මහා කන්නේ බේර ගන්න පුළුවන්. තවත් පස්සට ගියොත් මහවැලි වලට අහු වෙනවා. නේද? ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා අපි කුස්කර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි මාතෘ, භෝජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරි මාතෘ, අපේ ප්‍රාදේශීය ලේකම්තුමාලා දාම නිලධාරි මාතෘ විශාල වේසක් දරලා යලි මේ වගා බිම් ටික වගා කරන්න සැලසුම ඇති. ඒකදී අපි කුඹුරක් මුළුමනින්ම හානි වෙලා තිබුණා නම් හෙක්ටයාරයකට 1,50,000 දෙන්න තීරණය කළා. අන්තර කවදාවත් මේක දිගන්නේ. ඉස්සර හෙක්ටයාරයකට දුන්නේ අක්කරයට 16,000 ගානේ හෙක්ටයාරයකට 40,000යි. අපි දුන්න 1,50,000 දුන්න එක්වරි වගා කරන්න පටන් ගන්නවා. නේද? සත්තු ගොවි පොළ හානි වෙලා තියෙනවනම් සත් නැවත ෆාම් එක ආරම්භ කරන්න. බටු වරකේ නැති වෙලා තියෙනවා රුපියල් 50,000 දෙන්න තීරණය කරා සත්තු 20ක් ගත්තා. නැවත සතෙක් අරගෙන පාලනය ආරම්භ කරන්න. කුකුල් බොයිලර් කුකුලෙක් නැති වෙලා තියෙනවා 250 ගන්න තීරණය කරා. නේද? විතර දෙන කිකිලියක් නැති වෙලා තියෙනවා රුපියල් 500ක් දෙන්න තීරණය කරා එක සතෙකුට. සත්තු 4,000ක් ගත්තා. මේ විදිහට මොකද කරේ? නැවත ඒ කර්මාන්තයේ යෙදුණු අය නැවත කර්මාන්තයට එන්න ඕනේ. අපි ව්‍යාපාරික වලට කර්මාන්තයේ යෙදුණාට දුන්නා. ඒ වගේම අපි දන්නවා අපේ දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්තුමාලට අපි දැනුම් දීලා තියෙනවා. තවත් විශාල ලියාපදිංචි නොවුණු විධිමත් ආර්ථිකයක් තියෙනවා. මේ ඉක්‍රියව පැත්තේ නේද? පාරායිනේ තියාගෙන එළවලු කට තියෙනවා. ඔක කොහෙද රෙජිස්ටර් වෙලා නැහැ. හැබැයි ඔක ගහකට ගිහිල්ලා තියෙනවා. ඒකට අපි ආධාරයක් දෙන්න ඕන. නිසා දිසාපතිතුමාට ප්‍රාදේශීය ලේකම්තුමාලට අපි කියලා තියෙන්නේ අනුරාධපුර පූජා නගරේ මල් තියාගෙන විකුණපු අය හිටියා. ඒගොල්ලෝ මලුයි බංකුයි ඔක්කොම ගලවගෙන ගියා. එහෙම නැත්නම් පුල්ලිය රහන්දිය මාළු බෑල්ලක් තියාගෙන හිටපු වැඩේ ගියා. ඒගොල්ලන්ගේ ඒ ටික ගලවගෙන ගියා. මොකද කරන්න උනත් උදව්ව කරන්න උනා. ඒගොල්ලන්ගේ ව්‍යාපාරය යලි ආරම්භ කරන්න. ඒ සඳහාත් අපි ආධාර දෙන්න සැලසුම හදලා තියෙනවා. මම හිතන විශාල ප්‍රමාණයක් මේ උන්ට අපි ලබා දීලා තියෙනවා. අපේ ඇමතුමා කියු පරිදි කුෂිකර්මාන්තේ ඒවා ටික අපි ඔක්කොම ගෙවලා අවසන් කරලා තියෙනවා නේද? මේ ව්‍යාපාර විශේෂ රාජ්‍යංග ව්‍යාපාරයකට පුළුවන්කම ලැබලා තියෙනවා. ඊළඟ ප්‍රධාන අභිප්‍රාය බවට පත් වෙන්නේ මොකද්ද අපිට? හොඳ නිවාසක් හදලා දෙන්න ඕන. මොකද පුරවැසියන් හැටියට අපි ඉපදුනාම අපිට ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. හොඳ ජීවිතයක් ගත කරන්න නම් ප්‍රධාන කරුණු කීපයක් අපිට සම්පූර්ණ වෙන්න ඕන. එක අපිට ජීවත් වීමට සරල ආදාය මාර්ගයක් තියෙනවා. ඒක කුඹුර වෙන්න පුළුවන්, සත්ත්ව පාලනය වෙන්න පුළුවන්, කුඩා ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ආණ්ඩුවේ රස්සාවක් වෙන්න පුළුවන්, පුද්ගලික රස්සාවක් වෙන්න පුළුවන්, ශ්‍රාන්දකියාවක් වෙන්න පුළුවන්. මොන ආකාරයෙන් හරි හැම පවුලකටම Tamanට ජීවත් වෙන්න පුළුවන් ආදාය මාර්ගයක් තියෙනවා. ඒක සකස් කිරීම තමයි අපේ ඉලක්කය. මේ අවුරුද්දේ අපි බිලියන 96ක් අපි වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටි 9600ක් අපි වෙන් කරලා තියෙනවා කුඩා අයට ණය දෙන්න. ණය දීලා කුඩා පොලියකට ණය දීලා නැවත ව්‍යාපාර ස්වයං රැකියාවල යොදන්න ඕන. මොකද හැම පුරවැසියෙකුටම හොඳ ආදාය මාර්ගයක් හැදෙන්න ඕන ජීවිතය සකස් කරගන්න. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. දරුවන්ට උගන්වන්න ඕන. අපි කවුරුත් දන්න අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය ටිකක් යල්පිනු දෙමව්පියන්ට බරක් වුණු දරුවන්ට දුකක් වුණු අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. මේ අධ්‍යාපන ක්‍රමය දරුවන්ට මේක දුකක්. දරුවන්ට ළමා කාලය අහිමි කරපු අධ්‍යාපන ක්‍රමය. දෙමව්පියන්ට දරා ගන්න බැරි අධ්‍යාපන ක්‍රමයක්. අපි දෙමව්පිය කෙනෙක් බොහෝ විට අපිට ඇහිලා තියෙනවා. ළමයි දෙන්නම ඉස්කෝලේ යනවනේ පවුලට බරක්. ළමයා උසස් පෙළ කරනවනේ පවුලට බරක්. දරුවෙක් ඉස්කෝලේ යන එක පවුලකට බරක් වෙලා තියෙනවා. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් කිරීම ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ලෝකයේ අලුත් දැනුම් උකහා ගන්න පුළුවන්කම තිබෙන ලෝකයේ ඇති වී තිබෙන නව වෙනස්කම් වලට අනුව හොඳ දරුවෙක් හදන අලුත් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. අපේ අම්මලා තාත්තලා කවුරු හරි කල්පනා කරනවද මේ තියෙන අධ්‍යාපන ක්‍රමය හොඳයි කියලා? ඒක හොඳ නැහැ. ඉස්කෝලේකට දාගන්න කොච්චර පරබදන වෙලා තියෙනවද? දරුවා වෙනුවෙන් අම්මට කොච්චර මහන්සි වෙලා තියෙනවද? දරුවට වඩා වැඩියෙන් අද මහන්සි වෙන අම්මා. ඉස්කෝලේ ගාවට යන්න ඕන, ඉස්කෝල ළමයා ගේන්න යන්න ඕන, ටියුෂන් ගෙනියන්න ඕන, පාන්දර නැගිටවන්න ඕන. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අම්මා තාත්තලා ජීවිතේ ඉඳලා තියෙන මේ අධ්‍යාපන ක්‍රමය නිසා. ඒ නිසා අපි තාමත් ශක්තිමත් තීරණ කරන් තියෙනවා. අධ්‍යාපනයේ දරුවන්ට බරක් නොවන, දරුවන්ට දුකක් නොදෙන, දෙමව්පියන්ට බරක් නොවන නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් මේ රටේ ඇති කරනවා. ඒක අපි දන්නවා. මේ තිරිමාපුර හන්දියෙන් ඇරිලා මේ රාජ්‍යංගනේ වැව්වල පීනපු අය අපි. නොදන්න කවත් නෙවෙයි. මේ එහා පැත්තේ දකුණු යුරිනේ අපි අපේ යාළුවන් එක්ක අපි එකට ගෙවසපු තැන් මේවා. අලුතෙන් නෙවෙයි. හැබැයි අපි දන්නවා අපේ ගමක කෙනෙකුට මේ චක්‍රීය දුප්පත් භාවි. දුප්පත් අම්මා තාත්තා දුප්පත්. නේද? අත්තත් දුප්පත්.
ඊළඟ අම්මා තාත්තා දුප්පත්, දරුවෝ දුප්පත්, මේ විශ්වම දුප්පත් චක්‍රයට ගොදුරු වෙලා තියෙනවා. හැබැයි මේ ග්‍රාමීය ජනතාව මේ දුප්පත් චක්‍රයෙන් මුදව ගන්න නම් ප්‍රධාන දේ තමයි දරුවන්ට අධ්‍යාපනය. සාමාන්‍ය අපේ ගම්වල කියමනක් තියෙනවා පවුලේ එකෙක් ඉගෙන ගත්තොත් පවුලම ගොඩ යනවා කියලා. නැද්ද? පවුලේ එකෙක් ඉගෙන ගත්තොත් පවුලම ගොඩ යනවා. නිසා අපේ ගම්වල මේ දුප්පත්භාවය මුදව ගන්න හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදනවා. කවුරු මොනවා කිව්වා? යට වෙන දේශපාලන සටන් පාඩවල බොරු කතා ගොතනවා. ඒ අපරාධ වලට බොරු වලට යටත් වෙන්නේ නැතුව අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අපේ ගම්වල තියෙන චක්‍රීය දුප්පත්භාවයෙන් අපේ ගම්වල දරුවෝ මුදව ගන්න අපි මේ ප්‍රතිසංස්කරණ නැති කරනවා. ඉතාමත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් අපිට අවශ්‍යයි. ඊළඟ නිරෝගී සම්පන්න ජීවිතයක් අවශ්‍යයි. හොඳ ආදායම් මාර්ගය, දරුවන්ට අධ්‍යාපනය, හොඳ නිරෝගී සම්පන්න ජීවිතය. අපි මොන් හිතන විශාල මුදල් ප්‍රමාණයක් මේ අවුරුද්දේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ තියෙන බෙහෙත් මිලදී ගන්න, අවශ්‍ය උපකරණ මිලදී ගන්න, අනුරාධපුරයේ දැනටමත් පිළිකා සඳහා තියෙන තෙරපි කිරීම සඳහා තියෙන යන්ත්‍ර ටිකක් යල්පනලා තියෙනවා. අපි සැප්තැම්බර් මාසයක සවිකරණ සෞඛ්‍ය මුතුමත් එක්ක කතා කරලා සැප්තැම්බර් මාසයක සවිකරණ සමහර මතයක් එනවා. ඒක වෙන කොහෙර ගෙනියන්නේ නැහැ. මම දෙක සමහර අය මතයක් හදලා ඒක රාගම ගෙනියන්න හදලා දෙනවා. නේ අනුරාධපුරයේ උදැන්න ගොඩනැගිලා අද මේ යන්නේ නේද? ආණ්ඩුකරුතුමා. ඒක අවසන් කරපේට අපි ටික ලබා දෙනවා. තමුත් ඒක රෝගවල දියුණු කිරීම සඳහා මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ සැලසුමක් හදලා තියෙනවා. ඔක්කොම දියුණු කරමු. මොකද ප්‍රවාසයට හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් ඕන. ඊළඟ වාතාශ්‍රය සහිත නිවසක් ඕන. මානසික සුවය ඕන. ආදාය මාර්ගය, දරුවන්ට අධ්‍යාපනය, නේද? නිරෝගී සම්පන්න ජීවිතයක්, වාතාශ්‍රය සහිත නිවසක්, මානසික සුවය. ඒ මොන තමයි අපි මිනිස්සු වැඩේ වැඩ කටයුතු කරන්න පටන් ගන්න. මේ කිසිවක් නැත්නම් අපි මිනිස් ජීවිතේ අපිට උරුම කළා තියෙන දුක වේදනාව විතරයි. නිසා අපි උත්සාහ කරන මේ සියල්ල ඉටු කරන්න. එහිදී තමයි අපි ප්‍රධාන වශයෙන් ගත්තේ මේ නිවාස ප්‍රශ්නේ. අපි දන්නවා මේ ව්‍යසනය නිසා 6000කට ආසන්න ප්‍රමාණයක නිවාස මුළුමනින්ම හිමි වෙලා තියෙනවා. ඒ වගේම සමහර වාර්තා විසින් පෙන්නුම් කරලා තිබෙනවා නිවාස අහිමි වුණත් පදිංචි සුදුසු නැති. මේ නායාමට අහුන්නේ. හැබැයි ඊළඟ නායාමකට අහු වෙන්න පුළුවන්. මේ කන්ද කඩාවැටීමට අහුන්නේ. ඊළඟ කන්ද කඩාවැටෙන්න අහු වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් මම හිතන්නේ 18000 20000 විතර එහෙම ගෙවල් ප්‍රමාණිකුත් තියෙනවා. ඒ නිසා අලුතෙන් ගත්තොත් 20000 25000 අතර අලුත් නිවාස ප්‍රමාණයක් මේ ව්‍යසනය නිසාම අපි හදන්න සිදුවෙනවා. ඒ වගේම තවත් තියෙනවා ලක්ෂයකට වඩා වැඩි නිවාස ප්‍රමාණයකට අර්ධ හානි වෙලා තියෙනවා. එක්ක වහලේ ගැලවිලා ගිහිල්ලා, එක්ක පිටියක් කඩා වැටිලා නේද? දැන් අපි හැම කෙනාටම ලක්ෂ 5ක් දෙන්න තීරණය කරලා තියෙනවා. සමහර නිලධාරි මහතුරු අපිට කියන ලක්ෂ 5 වැඩි වගේ නේද? ටිකක් බිත්තිය විතරයි කැඩලා තියෙන්නේ. ලක්ෂ 5ක්ම දෙන්න ඕන නේද? දෙන්න. අපේක්ෂාව මොකද්ද? එයාගේ ගෙදර තිබ්බට වඩා අඩුම තරමේ ස්ථාවර කාමරයක් හදාගන්න. අඩුම තරමේ වැසිකිළියක් හදාගන්න. නේද? අපි ආධාරය ලබා දෙන්න ඕන. ලක්ෂ 5 මදි කියලා කවුරු හරි හිතනවා නම් තක්සේරු කරලා ලක්ෂ 25 ලක්ෂ දෙන්න අපි දැන් චක්‍රලේඛනේ මුදල අමාත්‍යාංශ නේද? අපේ ජූට් මහත්මයා මේගොල්ලෝ නිකුත් කළ දෙන චක්‍රලේඛනේ නේද? අපිට පුළුවන්කම තියෙනවා ලක්ෂ 25 දක්වා තක්සේරු කරලා මුදලක් තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ තමයි ප්‍රධාන එක තමයි මේ නිවාස හදන එක. හදන්න අපිට ආකාර කීපයක් තියෙනවා. දැන් අපි පළමු වටේ තෝරාගෙන තියෙන්නේ ගේ හානි වෙලා තියෙනවා. එතනම ගේ හදා ගන්න පුළුවන්. ප්‍රශ්න ටිකක් අඩුයි අපිට. ගේ හානි වුණා. එතනම හදා ගන්න පුළුවන්. ඉතින් අපිට දෙන මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න. ඉතින් අපි ලක්ෂ 50ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දෙනවා. ලක්ෂ 20යි 15යි කියන වාරික තුනකට. ඇයි වාරික තුනකට ලබා දෙන්නේ? අපේ අපේක්ෂාවම ගේ හදා ගන්න ඕන. ලක්ෂ 20 වැඩ කරුණාම ඉතුරු වැඩ ටික කරන් තව 15ක් දෙන්න. ඒ 15 වැඩ කරනවාම ඉතුරු වැඩ ටික අවසන් කරගන්න තව 15ක් දෙන්න. එහෙම නේද හොඳ? මොකද අපේ අපේක්ෂාව ගේ හදා ගන්න. නේද? වෙන වෙනම කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන් අම්මලා සල්ලි ටික බලා ගන්නවා තාත්තලා. ඒ නිසා නේද? ලොකු මුදලක් අතර හම්බුනාම පොඩි ගාණක් නේ කියලා නේ. එහෙම එපා. මුළුමනින්ම අපි ගේ හදමු. අපේ නිලධාරි මහතුරු ගාමසේව මහතුරු ප්‍රාදේශීය ලේකම්තුමලා අධීක්ෂණය කරන අපේ නිවාස අධිකාරී නිලධාරි මහතුරු අධීක්ෂණය කර ආපදා කළමනාකරන ආයතනයේ මහතුරු අධීක්ෂණය කරලා ඒකේ කොතර හැදිලා තියෙනවද? ඉක්මනින්ම ඕගොල්ලෝ මේ ලක්ෂ 20 වැඩ කරොත් ඉතුරු 15 හම්බ වෙනවා. දැන් ඕගොල්ලෝ ගත්තේ තමයි තියෙන්නේ මේක. අපිට මේක අදින්න එපා ගොඩක්. නේද? ගොඩක් නිකන් හිත ඉන්න එපා. නේද? නිවාස ප්ලෑන් එකක් අවශ්‍ය නිවාස අධිකාරීන් නිවාස සැලසුමක් අපිට දෙන්න පුළුවන්. නේද? ඉදිරියේ සැලසුමක් තියෙනවා. ඔයගොල්ලන්ට ගේ හදා ගන්න. ඔයගොල්ලෝ ගත්තේ තමයි වැඩේ තියෙන අපි මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න. අපි ගේ හදා ගන්න. දැන් තව කණ්ඩායමක් ඉන්නවා අපිට. ඉඩම නැහැ. ගේත් නැහැ ඉඩමක් නැහැ. ඉතින් අපි ඒගොල්ලෝ ඉඩම් හොයන්න ඕන. ඒ විශේෂම ගත්තොත් මධ්‍යම පළාත කුරුණෑගල
කෑගල්ල බදුල්ල වගේ දිස්ත්‍රික්ක වලට ඒ ප්‍රශ්නේ දෙන කඳුබි. අපි කල්පනා කළා තියෙන ඒ දිස්ත්‍රික්ක වලට ඉතා ඉක්මනින්ම නේද ඉඩම් ටික හොයලා ඉඩමක් ලබා දීලා ගයක් හදාගෙන ඉඩ දෙන්න. අපි ඉඩමකුත් දෙනවා, ගයක් දෙනවා. සමහර ඉඩම් කුඩා ප්‍රමාණයක් නම් තියෙනවා. රජයෙන් ඉඩම අරගෙන ලක්ෂ 50කට ගයක් හදලා දෙනවා ආණ්ඩුවෙන්. අර එකට ගෙවල් හදන්න අනිත් අතට හදාගන්න බෑ. ඒ වගේ ව්‍යාපෘති ආණ්ඩුවෙන් කරලා දෙනවා. අපි අභිප්‍රාය වෙන මොකද්ද? හොඳ නිවසක් ලබා දෙන්න. ඒ නිසා මම හිතනවා අපිට අවශ්‍ය විදිහට අපි වියසන සිද්ධ වුණු වෙලාවෙදි මේ කිව්වා. මේ වියසනෙන් පස්සේ ජනතාවට තිබුණට වඩා හොඳ ජීවිතයක් උරුම වෙන්න ඕන. වියසන කියන අපි පත්තර අදලා දාන එක නෙමෙයි. වියසන කියන්නේ ඉතිහාසයේ වියසන සිද්ධ වුණත් වට්ටපු එක. හැබැයි අපි මේ වියසනෙට අපි මුහුණ දෙන්නේ අපි නැගිටිනවා කියන තිර අදිස්ථානයේ යුතු. ඒ නිසා අපි හැමදෙනාම එක්ව වැඩ කරොත් අපිට මේ කාර්ය සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා මම තමුන්වහන්සේලා ඉල්ලා හිටින්නේ හැමදෙනාම මහන්සි වෙමු. වගා කරන අය වගා කරමු නේද? අවශ්‍ය සියලු සහාය අපි ලබා දෙන්න. අපිට අවශ්‍ය මේ ගම්වල හොඳ ජීවිතයක්, අපේ අම්මලා තාත්තලා විඳපු දුක, අපේ දරුවන්ට අත්පත් නොවන ජීවිතයක් අපි උරුම කරලා දෙන්න ඕන. ඒ වගකීම අපි බාර අරන් දිනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකට වැඩ කරමු කියලා ඉල්ලා සිටිනවා. මම නතර වෙනවා. බොහොම ස්තුතියි.